අයිබෝන් මචල්ල මංහිතන ඔක්කොම හොඳින් ඇති කියලා ඉතිං අද දවසෙත් අපූරු මාතෘකාවක් සහ ඔගොල්ලොන්ට වැදගත්වේ කියලා සහ ඔගොල්ලෝ ආස කරන මාතෘකාවත්තමයිගෙනාවේ ගොඩක් අය පාපන්දු බලනවා එකැනේ වර්ල් කප් එක අනිවාරයෙන් බලන්න ඇති 2026 වර්ල් කප් අවසාන තරග මෙතන හැමෝම් වගේ බලන්න ඇති. ඉතින් වා දන්නවද මේ 2026 ලෝක කුසලාන අවසාන පාපන්දු තරගේ නිමා වෙනකොට සහ මේ පාපන්දු තරගය පටන් ගැනීමේදී සහ මේ පාපන්දු තරංගාවලි ආරම්භයේදී මිනිස්සු කතාවුන චරිත දෙකක් ඉන්න. එක චරිතයක් තමයි ලියානොල් මෙසි. හැමෝම දන්න විශ්‍රාම ගැනීමට සූදානම් වූ ඔහු මේ තරගය තරංගාවලිය පුර හැමෝගෙම කතා බාට ලක් වුණා. හැබැයි ඔහුත් එක්කම තවත් කෙනෙක් ගැන කතා බාට ලක් වුණා. ඒ කවුද කියලා අපි බලමු මේ වීඩියෝ එකෙන් සහ මොවුන් දෙදෙන අතර තිබ්බ සම්බන්ධය මොකක්ද කියලා මට බලාගන්න පුළුවන්. මාත් එක්ක විනාඩි 5ක් වැඳගෙන. මචං මේ කතා පටන් ගන්නේ 2007 දී යුනිසෙෆ් සංවිධානය සහ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයට උමනා වෙනවා චැරිටි එකක් කරන්න. මේ චැරිටි එකට මේගොල්ලෝ තීරණය කරනවා දින දර්ශනයක් එහෙම නැත්නම් කැලෙන්ඩර් එකක් print කරලා මුදා හරින්න. මේ කැලෙන්ඩර් එකට විශේෂ පින්තූරයක් උමනා වෙනවා. මේ පින්තූරයට මොවුන් තෝරාගන්නේ බාසිලෝනා කණ්ඩායමේ එවකට සිටි අවුරුදු 20ක් වයස ඇති ලයනොල් මෙසිව. මේ ලියනොල් මෙසිව තෝරගන්න අතරේ මොවුන්ට උමනා වෙනවා ලියනොල් මෙසි සමග තවත් කුඩා දරුවෙක්ගේ දර්ශනයක් ලබා ගන්න. ඇතන මොවුන්ට උමනා වෙන්නේ එම දරුවාව ලියනොල් මෙසි විසින් නාවන පින්තූරයක් ලබා ගන්නට. මොවුන්ට මේකට ළමෙක්ව තෝරගන්න. මේ ළමයව තෝරගන්න එක ලේසි වුණේ නැහැ. මොකද තමන්ට කැමති ළමෙක් ඕන ළමෙක් තෝරගන්නට බෑ. ඒක නිසා මොවුන් මේක චැරිටි එකක් නිසා මේකට දිනුම් ඇඳීමක් කරනවා. දිනුම් ඇඳීමක් කරලා ළමෙක් තෝරගන්න. ඉතින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අතුරින් එක ළමෙක් තේරෙනවා කියන්නේ ලොකු හම්බයක්. ඉතින් ඇත්තටම මොවුන් මේ දිනුම් ඇඳීම කරනවා. එක ළමෙක් තේරෙනවා. ඉතින් එම පින්තූරය ලබා ගැනීමේ දවස උදා වෙනවා. ඒ දවසේදී පින්තූරය ලබා ගන්නා වූ කාමරය ඒකාලෝකමත් කරලා ලස්සනට එම අවස්ථාව ලබා ගැනීම සඳහා සූදානම් වෙනවා එම ඡායාරූප ශිල්පියා. එම ඡායාරූප ශිල්පියාත් මේ ඉතිහාසයට නමක් එක් කරපු ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ නම ජොන් මැන්ෆෝඩ්. ඇත්තටම ජොන් මැන්ෆෝඩ් කියන්නේ හොඳ විශිෂ්ට ඒ වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. මොහු මග බලාගෙන සිටිනවා එම පාපන්දු ශූරයා සහ එම ළමයා එම අවස්ථාවට සහභාගී වෙනකම්. කොහොම හරි ටික වෙලාවකින් එම කාමරේ දොර හිමින් නැරෙනවා. එම කාමරේ දොර ඇරෙනකොට මෙම ළමයා රැගත් ඔහුගේ මව ඔහුට ඔහුගේ දැස් මතින් දැක ගන්නට හැකි වෙනවා. මෙම ළමයාගේ මව තමයි සෙලේනා ඉබානා කියලා කියන්නේ. මාස 3ක දරුවා රැගෙන එම මව එම කාමරයට ඇතුළු වෙනවා. ඇතුළු වෙලා ඇත්තරම නිල් පාට බේසමක ලස්සනට වතුර පුරවලා සබන් පෙනත් එක්ක එම අවස්ථාව යොදාගෙන තිබෙනවා පින්තූර ලබා ගැනීම සඳහා. විනාඩි කිහිපයක් යනකට කලින් මෙම කාමරය තුළට පිවිසෙන අසහාය ක්‍රීඩකයා වයස අවුරුදු 20ක් වූ ලියානොල් මෙසි. ඇත්තරම මෙසි ඉතර සමාජශීලී චරිතයක් නෙමෙයි, හරිම ලැජ්ජාසහගත චරිතයක්. මෙසිට මෙම අවස්ථාව ඉතාමත් අමාරු අවස්ථාවක් වුණාට නොඅනුමානයි. කොහොම හරි මෙසි එනවා එම කාමරයට ඇවිල්ලා සූදානම් වෙනවා තම ඡායාරූපය ගැනීමට. එම ඡායාරූපය සඳහා සියලු සූදානම්. එම ලදරුවා රැගෙන මෙසි මෙම අවස්ථාවට සූදානම් වෙනවා. එම ලදරුවාව නාවන තම අද්දකින් එම ලදරුවාගේ මුහුණ ස්පර්ශ කරනවා. ඇත්තට මේ ලදරුවා ගැන පුදුම ආදරයක් ලියානොල් මෙසිට ඇති වෙනවා. ඒ ලදරුවා කවුරුත් නෙමෙයි, ලැමින් යමාල්. අද ස්පාඤ්ඤ කණ්ඩායමේ ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඉතාමත් වටිනා අවස්ථාවක් මේක. ඇත්තටම මේක ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. ඇත්තටම මෙය ශක්ති සම්ප්‍රේෂණයක්ද කියලත් මට හිතෙනවා. ඇත්තරම තමාගේ සිතේ ශක්තිය කුඩා දරුවාගේ මනසට ඇතුළු නාද දන්නෙත් නෑ. ඔන්නම තමයි ලමින් යමාල් සහ ලියානොල් මෙසි හමුවෙන්නේ. කොහොම නමුත් ලමින් යමාල් වැඩිවියට පත්වෙනකොට මොහු ඉතාමත් හොඳින් පාපන්දු ක්‍රීඩා කරනවා. ඉතින් මේ ගැන බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ඔත්තුකරුවන්ට ඉව වැටෙනවා. මොහුට ආරාධනා කරනවා එම කණ්ඩායම් සමග එකතු වෙන්නට. මොහු එම කණ්ඩායම් සමග එකතු වෙලා හොඳ ක්‍රීඩකයෙක් වශයෙන් ඉදිරියට යනවා. කෙසේ නමුත් දැන් ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කරන
ක්‍රීඩෙක් වශයෙන් ඔහු නියෝජනය කරනවා. ඇතරම දැන් මොවුන් දෙදෙනගේ විශේෂත්වය තමයි මොවුන් දෙදෙනා 2026 ලෝක කුසලාන අවසාන තරගය දැන් අද දවසේ ඉවර වුණේ පැය කිහිපයක් නෑ ඉවර වෙලා. ඉතින් මොන වගේ හැඟීමක් ඇද්ද ලියානෝල් මෙසිට තමන් අතතිව සිටි එදා ඒ දරුවා ඔහු ඉදිරිපස තමන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට. ඇත්තට මොවුන් දෙනගේ කතා පිටපස්ස අපිට ගොඩාක් දේවල් හිතන්න තියෙනවා. ගොඩාක් දේවල් හිතන්න ඉතුරු කරලා තියෙනවා. ඇත්තරම මේක විශ්ව ශක්තිය සම්ප්‍රේෂණය වීමක්ද? ලියානෝල් මෙසිගේ ශක්තිය සම්ප්‍රේෂණය වීමක්ද? ඇත්තරම ඔබට මට තවමත් හිතන් ඉතුරු කරලා තියෙන කතාවක්. මේ අහඹු සිදුවීමක්ද නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එකක්ද? විශ්වයේ ලියවිච්ච දෙයක්ද? ගොඩක් දේවල් හිතන් ඉතුරු කරලා. එහෙනම් යාළුවනේ අද දවසට මං ගිහින් මේ වගේම අලුත් වීඩියෝ එකක් රැගෙන අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න. එහෙනම් ජය වේවා. ඔබ සැමටම නිරෝගීමත් සුබ දවසක්.